සේනාධීර හිතන් ඇති ඌ ලොකුම දූෂිත ව්‍යාපාරිකයා කියලා. එයාට අහුවෙන්නේ නැති රහස් නෑ කියලා. හැබැයි මම දන්නවා හැම දූෂිතයෙක්ම මොකක් හරි හෝඩුවාවක් ඉතුරු කරනවා. සේනාධීරගේ දූෂිත ජාලය කියන්නේ ලොකු මකුළු දැලක් වගේ. ඒත් හැකර් කෙනෙක් විදිහට මම දන්නවා හැම දැලකටම පොඩි සිදුරක් තියෙනවා කියලා. අන්න මේව තමයි සේනාධීරගේ කුඩු සප්ලයි කරන තැන. හොඳ වෙලාවට මට මේ CCTV ෆීඩ් එක අල්ලගන්න පුළුවන් වුණේ. කොළඹ වරාය. රැට මේක මාරම නිහඬයි. හැබැයි ඒ නිහඬකම අස්සේ තමයි සේනාධීර වගේ මිනිමරුවෝ Tamanගේ රහස් ගබඩා කරන්නේ. හැමෝම හිතන්නේ වරාය කියන්නේ බඩු එන යන තැනක් කියලා විතරයි. ඒත් මම දන්නවා අද රෑ මෙතනින් එළියට යන්න හදන්නේ මරණය කියලා. ගේමට බැහෙන්න කලින් හතුරා ඉන්න තැන දැනගන්න ඕනේ. අද සේනාධීරගේ රහස් බලන්න මගේ ඇස් වෙන්නේ මූ. කැමරා හැක් කරලා ආරක්ෂකයෝ මග ඇරලා අද මම උගේ ගුහාව ඇතුළටම රිංගනවා. හරිමයි. දැන් බලමු සේනාධීර උඹ කොච්චර දේවල් මේ කබඩා අස්සේ හංගලා තියෙනවද කියලා. වැඩේ හරි. හැම සාක්ෂියක්ම දැන් මගේ අතේ. හැබැයි මේවා තනියම කරන්න පුරුවන් දේවල් නෙවෙයි. මට දැන්ම ගුණේ අයියා හම්බ වෙන්න ඕනේ. සේනාධීරගේ ගුහාවට ගහන ප්ලෑන් එක තියෙන්නේ උගේ ගරාජ් එකේ. ගුණේ අයියේ මම දැන් එන ගම වැඩේ හරි. වරෙන් මල්ලි මම බැලුවා මොකද මේ බයික් එකේ සද්දෙ මෙච්චර කලබල කියලා. ඔබේ මූණ දැක්කම පේනවා වැඩේ ලේසි නෑ කියලා. බීර් පස්සේ බොමු අයියේ මේක බලන්න. යකෝ මුන් මේ මුළු කොළඹ විනාශ කරන්නනේ හදන්නේ. මල්ලි. දැන්ම මේක ප්ලෑන් කරමු. අද රෑම අපි වරායට වදිනවා. සෙල්ලම පටන් ගත්තේ සේනාධීර වුණාට ඒක ඉවර කරන්නේ අපි. ගුණේ අයියේ. අද රෑ තමයි නියම රේස් එක පටන් ගන්නේ.